ඒ කොච්චර කොහොම හිටියත් මොකක්ද ඇති ඵලයේ මැරෙනවනේ අන්තිමට. මැරුණා නම් කමක් නැහැ ඇත්තටම. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ආයි උපදින එක පින්වතුනි කොයි විදිහට උපදීද කියලා කවුද දන්නේ? අත්අල්ලගෙන මැරෙන්නත් බෑ, අත්අල්ලගෙන උපදින්නත් බෑ. මේ අද කොච්චර පිරිසත් එක්ක හිටියත් කොහේ ගිහිල්ලා වැටෙයිද දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන හුලකට අහුවෙච්ච පරණ ලාපතක් වගේ කියලානේ. වේලිලා දැල විතරක් ඉතුරු වෙච්ච අර කොලේ. ඒකට හුලම් පාරක් හැමුවට පස්සේ කොහේ ගිහිල්ලා වැටෙයිද? කවුද දන්නේ නැහැ. මේ සමහර පරණ ලෑපත් තියෙනවා ගිහිල්ලා මහමූදට වැටෙනවා කියන්නේ. මහමූදට වැටිච්ච පරණ ලෑපතක් ඒකෙන් ආයෙ ගොඩට එනවා කියන එක ලේසි පාස් වැඩක් නෙමෙයි මේක. මහමූද කියන්නේ වෙනම ලෝකයක් මේ. ඔය මහමූදින ජීවින් සංඛ්‍යාව කොච්චරක් කියලා හිතනවද ඒක? ඔය ඔක්කොම එක දවසක පින්වතුනි මිනිස්සෙක් වෙලා හිටපු මිනිස්සෙක්. ඒකයි ඔබට මේ පෙන්눔 කරලා දෙන්නේ මේ අපරාධ කරගන්න එපා ජීවිතේ. ඉතින් අද ඔබ පින්වතුනි මේ කියවන මේක අහයි. අහලා මේක තේරුම් ගත්තොත් ඔබ කොට දාගනි. එහෙම නැත්නම් එහෙම මහා පුදුම අපරාධයක් වෙන්නේ පින්වතුනි ඔබගේ ජීවිතවල.